හායි මගේ පස් ලොග් එකට ආදරෙන් පිළිගන්නවා හැමෝම. එන්න අද මාත් එක්ක රවුමක් යන්න. මුලින්ම අපි ලෑස්ති වෙලා ඉමු. මම ලොකුවට නම් මොකුත් කරන්නේ නැහැ. සීරම් ටිකක් ඇප්ලයි කරනවා විතරයි. හරි ඔන්න මම දැන් ලෑස්ති වෙලා ඉවරයි. අපි යමු දැන් පාරට. ඔන්න යන්න පටන් ගත්තා විතරයි හීනියට ආශිර්වාද වැස්සකුත් පටන් ගත්තා. මොනා කරන්නද ඉතින්? අපි දැන් යන්න පටන් ගත්ත ගමන් කොහොමත් යමු. පාරටත් ආවා. බස් එක එනකන් ඉමුකෝ. බස් එකකුත් ආවා. අපි දැන් යමු. ඔන්න මම තැනට ආවා. බලන්න මේ වටපිටාව ඔයාලා දන්නද නැද්ද කියලා. ඔව් මම අද ආවේ කැලණියට තමයි. කැලණිය පන්සල කියන්නෙම හිත නිවන තැනක්නේ. ඒක ඉතින් හැමෝම දන්නවනේ. හැමෝම ඇවිල්ලත් ඇති. හරි මම බුදුන් වැඳලා එහෙම ඉවරයි. ඒවනම් මම වීඩියෝ කරේ නැහැ. මම දැන් චොට්ටක් නිදහසේ ඉන්න ගමන් අඹ අච්චාරුවකුත් කාලා අපි යමු කන්න. මම කැලණි පන්සලට ආවම මෙතන තියෙන ඉන්දියන් රෙස්ටුරන්ට් එකෙන් කන්න නම් අමතක කරන්නෙම නැහැ. ඇත්තටම මේකේ කෑම රසයි. හැබැයි වෙජිටේරියන්. ඔයාලත් ආවම කාලා බලන්නකෝ. එහෙනම් මම දැන් ගෙදර යනවා. ආයෙත් දවසක බ්ලොග් එකකුත් අරගෙන මං එන්නම්කෝ. බ්ලොග් එක හොඳයි නම් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. බයි බයි.